ඉතිහාස පුරාවෘත්තයන් තුළ කොපමණ විරුවන් මුණ ගැසුණද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවාණන්ගේ ලොව පහළවීම. पिता पितामहश्चैव तथैव प्रपितामहः मातामहः तत्पिताश्चैव प्रमातामहकादयः एते भवन्तु मे प्रीता प्रयच्छन्तु च मङ्गलम् ॐ समस्त पितृभ्यो नमः तर्पयामि. සූර්යා අවසර මහරජතුමනි. නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහනුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි, දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදු වූයේ? සූර්යා ලුම්බිනි වනයේදී කුමක්ද සිදු වූයේ? මහදේවී ශාක්‍ය කුලිය ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. වස්තු සිට දෙව්දහනුවරට රජ පෙරහැර හිමි හිට ඇදුනා. ලුම්බිනි සල්වනයේ අසිරිය දුටු දේවිය මදකට එහි රැඳුනා. අහසේ බැලුවත් පොළවේ බැලුවත් ඔහුට සමවෙනා නැහැලොව ජගතෙක්. පුන්සඳ වාගේ පින්බර මැණිකක් මහරජු සිටු ලෙස පහළ වුණා. ලෝ පහළ වුණා. අගේ නොකර පවසන්න ගාන්ධාරයාණෙනි, අපගේ මහා රජතුමාට ජය වේවා. देवी बधाई हो, युवराज का जन्म हुआ है. महादेवी माया माँ बन गई है. ऐसा समाचार सुनाने से पहले मार क्यों ले गई? जाओ यहाँ से, मुंह काला कर अपना. මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායකව පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්යා. පවසන්න සූර්යා, පවසන්න. පවසන්න සූර්යා, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණි. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්යා? පවසන්න සූර්යා. නෑ මහරජතුමනි, මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍රට චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදු වේවි. මහරජතුමනි. අමිතෝද අපට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජතුමනි. අපට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන මගේ අරමුණු සැබෑ වුණා. මගේ සීනය සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පුවත සැලවුවාම එය එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න.
සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බැලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නයක් පහළ වූ බව සැලයි. මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි. ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු යප ලුම්බිණිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. දැන්නේ පියසෙනේ හස කොහි හදටද මෙතරම් මින් පෙර කවදා හෝ හදවත් සතුටේ ගිලෙනා මොහොතක තවත් නැතක මේ කඳුලැල්දෝ තවත් සිතක ගිනි දැල් ලැයිදෝ घटा घन घोर ප්‍රජාපති දේවිය මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා? අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුණේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර. සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා, ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වෙයි. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදියෙන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරයකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුරක් එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමති දිනක කැමති විටක නුඹ කැමති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩ ගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්න බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම.
කුමක්ද රජතුමනි? බ්‍රාහ්මනාලාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරෝ ඔබේ සිහිනය සැබෑ කරාවි. සේම වේවාය. එසේම වේවා. सुबह से द्वार नहीं खुले हैं। मंगला, मंगला, बधाई लेने और देने से समय मिल गया मंझले राजा को, जो अब पूछने आए हो। ये क्या कह रही हो मंगला? तुम मुझसे बधाई लेने आए हो। लो, मैं भी कह देती हूँ, बधाई हो आर्य, इस राजमहल को युवराज की और तुम्हें देवदत्त की बर्बादी की। ये सब क्या? हाँ, सारे नगर में हर्षोल्लास है। यदि महल में किसी को भी ज्ञात हो गया कि तुम प्रसन्न नहीं हो, तो वो क्या सोचेंगे? वो क्या सोचेंगे? क्या समझेंगे? सपने मेरे टूटे हैं यार। राजगद्दी तो देवदत्त के हथेली से छीनी गई है। क्या कुछ नहीं किया मैंने, परंतु सब व्यर्थ। कपट के कंचे बिछाए, बच गए। गोद भराई के दिन विष मिलाया, फिर भी बच गई। क्या बोले जा रही हो? देवता ने हथियारों को रखा जिससे सारे प्रश्न ही समाप्त हो जाते, परंतु वो तो वही के वही प्रतीक्षा करते रह गए। और तुम बुद्धि में हमारे दुर्भाग्य ने जन्म ले ही लिया। सारे राज में आग लगा देंगे। छोड़ दो, छोड़ो संयम से काम लो मंगला। मशाल से केवल महल जलेगा, हमें अपने दुर्भाग्य को जलाना है। इस आग को संभालना होगा। जाओ और जाकर स्वागत की तैयारी करो और आरती के दिए जलाओ। සාදරයෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවී ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැන් සොබ වැනීම. ඔබේ ලවන් ඔබේ කොපු මානා පැවසුවා මහදේවියගේ බව. කොපමණ
පැමිණෙන්න. උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මමත් සහ දරුවෙකු අතර පවතින බැඳීම බිඳ දෙවිය කියවන්නේ නැහැ. 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 මායා. මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රහ්මණ ඇතුරන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රහ්මණ ඇතුරන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනේ මේ බලන්න මේ මේක මහදේවිය මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවිය? මා නම් ඉතාසුවේ. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැන්දනිය වන්නේ. එසේ වුවත් අමිතා දේවිය මේව කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ. යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවිය තිබෙනවා පැනයක්. ඥාතිත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකො පැනය. මට වැටහුණේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක්ද යර්ම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිට ඇය ඥාතිත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුට ඇය නැන්දනිය. මේ පැනය මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දා පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවි අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. अब हम सिद्धार्थ का भविष्य सुनना चाहते हैं कुलगुरु। युव रजतुमागे जन्म केंद्रය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර අසමාන අනුපම අසහාය චක්‍රවර්ති තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි. ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටුවේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ.
චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට මායා දැන් විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දෙඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිටිටක් නැහැ. මායා නවත්තන්න. කොමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අමතා ඔබ බේකන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරෝ ඔබේම දරුවෙකු මිනිස්සු රකින්න බවට. මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකේ පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන්ව රැකින ඇත තව ටෝකේ අරමුණට. පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා. මගේ දැස්මේ මම කුමාරාව රැක බලා ගන්නවා. මට ඔබව අමතක වෙන්නේ නෑ මායා. මට ඔබව කිසි අමතක වෙන්නද? මායා කුමක්ද සිදුනේ? මායා මෙහෙමට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුනේ මහදේවියට? වැටහෙන්නේ නෑ මංගලා දේවි. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔත්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබේ යම චාරිත්‍රාන්විත පටහැනි. එසේ වුවත් ගුරුදේවේනි මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බැරහරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලය නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මග හැරී කිව්වොත්
යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වුණ එකක් නැහැ. එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රයන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතක. මායා හදිසිය මා කරා මරණය පැමිණියෝ. ඔබට වෙන්නක් සිදුවන්නේ නැහැ මා ජීවත් වෙන තුරු. ඒ කෙසේද? ජන්ම පත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසුවේ. ඔබ නොමැතිව ජීවත් වෙ නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යනවා ස්වාමීනි. අද වෙනතුරු ඒ පොරොන්දු මා ඉටු කළා. අද මට මරණය ගැන දුකක් නැහැ. මගේ කුමරුව හොඳින් රැක බලා ගන්න. ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලොවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා. සත්‍ය සොයා නැවතීම පතා